දැන් ඔබතුමා දිගින් දිගටම ප්‍රකාශ කරනවා 13 amendment එක සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. නමුත් දකුණේ දේශපාලන පක්ෂ සහ ආණ්ඩුව බොහෝ වෙලාවට කියන්නේ පොලිස් සහ ඉඩම් බලතල නැතුව තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. එහෙම වුණොත් දෙමළ ජාතික සන්ධාන විදියට මොන වගේ පියවරක් අනුගමනය කරලා? දැන් මේ 13 වෙනි සංශෝධනය කරලා තියෙන්නේ අපේ දෙමළ මිනිසුන්ගේ ප්‍රශ්නවල් විසඳීමටයි ඒක කරලා තියෙන්නේ. නමුත් උනේ මොකද්ද? ලංකා පූරාම ඒක පළාත් පාලන සභා 9ටම මේක බලපාන වෙන හැටියට නීතිය ගෙනාවා. හැබැයි දකුණු පැත්තේ තියෙන දත් සභාවලට මේ බලය ඕනේ නැහැ. ඒ මොකද මිනිස්සුත් එකයි ආණ්ඩුත් එකයි එහෙ තියෙන දේවල් මොකුත් ඒගොල්ලන්ට ඕනේ නැති එක. අපේ උතුරු නැගෙනහිර තමයි වෙනස් වෙන්නේ. ඒගොල්ලන්ගේ මිනිස්සු වෙනස්. ඒගොල්ලන්ගේ අනිත් ඒවා ඔක්කොම ඉඩම් වෙනස්. ඉතින් ඒ නිසා ඔය පොලිස් බලතල මේවා ඔක්කොම ඒගොල්ලන්ට ඕනේ. තමන්ගේ මිනිසුන්ව ආරක්ෂා කරන්න තමන්ගේ මිනිසුන්ව තමයි දාගන්න තියෙන්නේ. පිටේ ඉන්නලා එන එක්කෙනෙක් අපේ මිනිස්සුව ආරක්ෂා කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක ඒ හැටියට අපි ඒ බලතල තියෙන්න ඕනේ. හැබැයි දැනට ඒක නීතියේ තියෙනවා. නමුත් ඒක දෙන්න බෑ කියලා ජනාධිපතිතුමා කියනවා. ඒක මන් දන්නේ නැහැ. ඒකේ තේරුම මොකද්ද කියලා තියෙන්නේ. ඒක මන් දෙන්න බෑ කියලා කියන්නේ ඒකේ තේරුම මට නම් තේරෙන්නේ නැහැ. හැබැයි ඒකට තේරුමක් තියෙනවා. ඒ කියන්නේ මේවා ගැන අපි මොනවා හරි කටයුත්තක් කරන්න යනකොට යා මොනවා හරි බාධාවක් දාලා ඒක මොනවා හරි කරන්න බැරි තත්ත්වයක් ගේන්න පුළුවන්. නමුත් ඒක වැරදි. ඒ කියන්නේ අපේ ඉඩම් වලින් ඉඩම් බලතල පොලිස් බලතල අපිට තියෙන්න ඕන. තිබුණතින් තමයි මේක අර බලය බෙදාගෙන හැරීම ඒකේ තේරුම ඇවිලා මේවා දෙන්නමයි ඕනේ. ඉතින් ඒක තමයි අපි පුළුවන් තරම් ඒක කරන්න බැන්නේ. දැන් ඔයාගේ ප්‍රශ්න ඇවිලා එහෙම මොකුත් තිබුණති ඒක බැරි තත්ත්වයක් තිබුණති මොකද කරන්න කියලා. හැබැයි මේක අපි ඉස්සර නීතිය අනුව අපි සාකච්ඡා කරලා බලනවා ජනාධිපතිතුමාත් එක්ක. පුළුවන් තරම් අපි නීතිය අරන් පෙන්නලා මේක මෙහෙමයි අපි ඉදිරියට මේක කරාගෙන යන්න ඕන. මේක පුළුවන් තරම් අපි මේකට සූදානම් වෙලා මේක කරන්නමයි ඕන කියලා අපිට කියන්න පුළුවන්. ඒක ඉතින් නීතිය අනුව අපි කරාගෙන යන එකක්. ඉතින් ඊට පස්සේ බැහැ කියන ඉතින් අපි ඉතින් පිටරටත් එක්ක කතා කරන්න ඕනේ. ඒ සාකච්ඡා කරලා ඒගොල්ලන්ත් එක්ක දැන් බලන්න මේ ඉලෙක්ෂන් ඉන්දියාවේ ටිකක් තදින් කියපු නිසා තමයි මේ ඉලෙක්ෂන් එක දැන් ඒකත් කරන්නේ. ඉතින් ඒ නිසා එහෙම තත්ත්වයක් නැතුව දෙමළ මිනිසුන්ට හරියාකාරව ඒගොල්ලන්ට දෙන්න තියෙන බලය බෙදා ගන්න තත්ත්වයක් ඇතිකරන්න ඔක්කොම කරන්න ඕන කියලායි මම අහගන්නේ. ඔබතුමා විශ්වාස කරනවා විශේෂයෙන් යුද්ධය වෙලා අවුරුදු 4කටත් වඩා ගත වෙලා තියෙනවා. නමුත් ජාත්‍යන්තර ප්‍රජාව සහ ලංකාවේ සිවිල් සංවිධාන දක්වන චෝදනාවක් තමයි රීකොන්සිලියේෂන් කියන එක සිද්ධ වෙන්නේ නැහැ කියලා. 13 amendment එක ක්‍රියාත්මක වුණත් පළාත් සභාව ක්‍රියාත්මක වුණත් දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්නෙට පිළිතුරක් හම්බෙයි කියලා විශ්වාස කරන පළාත් සභාව නෑ කවදාකවත් නෑ. මේක ඇවිල්ලා මේක අපි පටන් ගන්න එකක්. ඒ කියන්නේ අපි දැන් අවුරුදු ගාණක් අපේ ඉඩම අපේ ආරක්ෂාව හැටිය ගැන අපි මුකුත් කරන්න බැරි තත්ත්වයක් තිබුණා. දැන් ඉතින් අපි ටික ප්‍රජාතන්ත්‍රවාදය අනුව අපි වැඩ පටන් ගත්ත විතරයි. මේකෙන් අපට අපේ ප්‍රශ්න වලට විසඳීමක් ලැබෙනවා කියලා අපි කවදාවත් හිතන්න බෑ. හැබැයි මේකෙන් පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් ආණ්ඩුවෙන් සිංහල ජනතාව කොහොමද ඕක ගැන මේ බලන්නේ මොනවද ඒගොල්ලන් කියන්නේ මේක කොහොමද කරන්න පුළුවන් කියලා අපි සාකච්ඡා කරලා ඉදිරියට යන්නයි තියෙන්නේ. ඇත්ත වශයෙන් දැනට සිංහල ජනතාවේ හුඟක් මිනිස්සු මෙච්චර දවස් අපි කරලා තියෙන ඒවා වැරදි කියලා හිතන්න මිනිස්සු හුඟක් දෙනෙක් දැන් ඉන්නවා. ඉතින් ඒ නිසා අපි හිතනවා අපිට පුළුවන් ඒ සහෝදරයන්ත් එක්ක එකහ වෙලා අපි මේක පුළුවන් තරම් මොනවා හරි විසඳීමක් සොයා ගන්න පුළුවන් කියලා හිතන්නේ. 13 වෙනි සංශෝධනයෙන් පුළුවන් කියලා මම කියන්නේ. අවසාන වශයෙන් අපිට කියන්න පළමු පළාත් සභා මැතිවරණයේ පළාත් අමාත්‍ය අපේක්ෂකයා විදියට දකුණේ සිංහල ජනතාවට මොන වගේ දේශපාලන පණිවිඩයක්ද ඔබතුමාට දෙන්න තියෙන්නේ? සිංහල ජනතාව එකක් හිතා ගන්න ඕන මේ අපි එකතු ලංකාවේ ප්‍රවේශයන් හැටියට අපිව පිළිගන්නවා නම් අපේ විශ්වාසයක් තියෙන්න ඕනේ. මෙච්චර දවස් අපි ගැන අපේ විශ්වාසයක් නැති තත්ත්වයක් තිබුණා.
දැන් හරිය අපිට විශ්වාසයක් දෙන්න තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ලංකාව බෙදන්න නෙමෙයි මේවා ඔක්කොම කරන්නේ. එක ලංකාව ඇතුළතදී අපේ වැඩ අපිට කරන්න ඉඩ දෙන්න කියලායි අපි අහන්නේ. ඉතින් අපි බෙදන්න නෙමෙයි දැන් කරන්නේ. ඉතින් ඒ නිසා සිංහල මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ. අපිත් එක්ක කතා කරලා හරි බෙදනවා නම් අපි මොනවද කරන්න තියෙන්නේ? ඕගොල්ලන්ට මොනවද මොන විදිහක බලය බෙදා ගන්න තියෙන්නේ කියලා ඒවා කතා කරන්නයි තියෙන්නේ. ඉතින් ඒක හැල්ලා මේ විශ්වාස නැති හැටියට අපි කරාගෙන ගියදී මේක තවත් අවුරුදු 100කටත් වැඩි ඔබ තිබේ. ඒ නිසා විශ්වාසය තමයි ඔක්කොටම බොහොම අත්‍යවශ්‍ය ගැටලුව එක තමයි. භවිෂ්‍යත